අඳුරින් වැහෙන හැටි කොහොමද මේ සිදුවෙන්නේ? අර අලංකාර ගසක් නේද රාලෝකින් මතුවෙන්නේ. අර පේනවද ඔබට? නිකන් ගසක් නෙමෙයි. මලින් බර වුණු සල් ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් බර වෙලා. මට නිකන් සල් මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ ඇසලේ මතුවෙන්නේ සවනක් රැස් විහිදවන දල යුගලක් ඇති චද්දන්ත කුලේ ඇත්රාජයයි ඔහුගේ බිසෝවරුන්. බලන්න ඔවුන්ගේ තේජාන්විත බව. අර බලන්න ඇත්රාජය කුඹස්තලෙන් සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටිසුරඟ දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේණු මල් පෙති වලින් මෙස් යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇස්වල තියෙන ප්‍රේමණීය බව මල් පෙති වල කිතියෙන් ඇල සලිත වෙනවා. පේනවද ඔබට? නමුත් අර උඩු සුළඟ දිහාවට සිටින චූල සුභද්‍රාගේ ඇඟට මොනවද වැටෙන්නේ? දෙවියනේ, ඒ වැටෙන්නේ මේ කොළරොඩු අතු කැබලි ආදිය නේද? අනේ අර ඒ අතර දිමිගුටුත් පෙරලා තියෙනවා. අයියෝ ඇගේ ඇද පුරාම විසිරෙනවා. ඇය අර දඟලන්නේ වේදනාවෙන් විය යුතුයි. අනේ චූල සුභද්‍රාවගේ දෙනෙත් වලින් කඳුළු වැగిරෙනවා. පේනවද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රත් පැහැයෙන් ගිනියම් වෙනවා. වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න අර ඒ සමගම අර මතුවෙන නාගපෙන දිහා අර වෛරය නාගපෙන වගේ මතුවෙනවා. විෂ පතුරවනවා. බලන්න පින්වතුනි, ඒ වෛරී නාගපෙන අතුරුදන් වුණාට පසු සුපිපෙන සුවඳවත් පියුම් හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් හැඟුමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය තොරන් අතරේ මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් ගැන තොරණ ඉදිරියේ කියලා අපි කොහොමද හිතන්නේ? අපි එහෙම හිතුවේ නෑ නේද කවදාද? ඒකනේ අර පේනවද කමන මුළු මාලිගාවම ගිනියම් රත් පැහැයකින් බබලනවා. මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී චූල සුභද්‍රාවගේ නෙත් එක. එදා ඇස් දෙක වෛරයෙන් රත් පැහැ වෙලා තිබුණේ ඔය විදිහටමයි. මතකද ඔබට? ඇත්තටම අපි මේ ඉන්නේ විසක් තොරණක් ළඟද? එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදුවෙන වෙනත් ලෝකයකද? නෑ. අපි මේ ඉන්නේ අපේ රට ආශ්චර්යජනක රසයකින් රසවත් කර හොරණ වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දයානන්ද බෝම්බල මැතිතුමාගේ පූර්ණ මුල්ලේ දායකත්වයෙන් ඉදි කෙරුණු කලුතර වෙසක් කරන ළඟ. හොඳට බලන්න. මේ වගේ අරුම පුදුම නිර්මාණ කරන්න නම් ඉතින් අපේ රටේ නිර්මාණශීලී තරුණ විදුලි තාක්ෂණ වේදිකා ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල් අධිපති සජින් ලක්ෂාන් එක්ක කවුද එකතු විය යුත්තේ? එහෙමනම් ඉතින් චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත්වුණු අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග ගැන නේද ඔය කියන්නේ? ඔව්. ලෝකෙම නම ගිය දක්ෂයෙක්. ඒ වගේම තවත් දක්ෂයන් දෙදෙනෙක් සමග එකතු වෙලා කරපු මේ ආශ්චර්යජනක තොරණ ලංකාවේ විශාලම තොරණ බව ඔබ හැමදෙනාම දන්නවා නේද? මුළු ශ්‍රී ලංකාවම රසයෙන් පින වූ රසනාම වාසනා බේකර්ස් නිර්මාතෘ දේශමාන්‍ය දයානන්ද බෝම්බල මැතිතුමා අති දක්ෂයි. එතුමන් සමග එක්වුණු තොරණ කලාවේ අති දක්ෂයින් දෙදෙනා සජින් ලක්ෂාන් සමග වර්ණගේ සසිත චතුරංග. ඒ එක්වීම තමයි තොරණ නිර්මාණ කලාවේ වෙනසක ආරම්භය. ඒ ආරම්භය මතු දවසක ශ්‍රී ලාංකීය නාමය ලෝකයේම බබලවන්නට පුරෝගාමී. ඔන්න මම අද කිව්වේ. විශිෂ්ටයන් තිදෙනෙකු එකතු වෙලා අපේ මේ පුංචි රට සමස්ත ලෝකයේම විශිෂ්ට තැනක ඔසවා තබා
කලුගන්තොට මහා තොරණේ විශේෂ දර්ශන පෙළයි ඔබේ ලෙස ආරම්භ වෙනවා. අප සෑම විනාඩි 30කට වතාවක් ඔබේ විශේෂ දර්ශන පෙළ නරඹන්න අවස්ථාව උදා කර දෙන සූදානම් මෙතන සිට ඔබේ නරඹවෝ මේ විශ්මිත මහා තොරණ ලස්සනයි කියලා ඔබේ හදවතට දැනුණා නම් විදුලි කාර්මික ශිල්පියාට මේ චිත්‍ර ශිල්පියාට මේ දෙවන්ත විශ්මිත නිර්මාණයේ ඉදිකරකට මූලධන පරිත්‍යාගය ලබා දුන් වාසනා වේගස් අධිපතිතුමන්ට ලබන වර්ෂයේ මීට වඩා දෙවන්ත නිර්මාණයක් ඉදිකරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඔය දෑත් එකට එකතු කරලා ලස්සන අප්පුඩියක් අහමු කලුගන්තොට තොරණ අපි සිට හැමෝම වෙමිසෝදේ මේ ලංකාවේ අංක 1 තොරණ අංක 1 විශාලම තොරණ කලුගන්තොට මහා තොරණ දෙස ඔබ නිත්‍යම බලා සිටින්නේ අපි මතක් කරනවා පුරා දින 8ක් ඔබට මේ දෙවන්ත විශ්මිත නිර්මාණය දැක බලා ගන්න පුළුවන් වගේම එන්න අපේ කාර්යාලයට දෙන්න ඔබේ ආධාරය උපකාරය අප ඔබ ලබා දෙන සියලුම ආධාර උපකාර ලබා දෙනවා නාගොඩ රෝහලේ පිළිකා ඒකගේ ඔවුන්ට අවශ්‍ය කරන ඖෂධ ලබා ගන්න මේක මුදලක්වත් අපේ වාසනා වේග සායතන අරගෙන යන්නේ නැහැ අපි කලුතර මහනගර සභාවට අරගෙන යන්නේ නැහැ ඒ මුදල් සියල්ලම අපි අරන් දීලා ලබා දෙන්නේ නාගොඩ මහරෝහලේ පිළිකා ඒකගේ අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට ඉතින් ඔබට පුළුවන් ආකාරයෙන් සහයෝගයක් උපකාරයක් තොරණ නරබල යද්දී එන්න කාර්යාලයට ගෙනල්ලා බාර දෙන්න ඔබ ලබා දෙන ආධාර උපකාර වලට ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට අප සියල්ල සූදානම් කර තිබෙන බව අප මතක් කර සිටිනවා සදහවතුනි බුද්ධ ලම්මන ප්‍රීතිය නිමිති කොටගෙන ඔබ තොරණ බලන්නට මේ ස්ථානයේ පැමිණෙද්දී ඔබ තොරණ බලලා ඔබේ නෙත් පිනවලා සිත සනසල මෙදින යද්දී ඔබ තවත් ජීවිතයක් බේරා ගන්නට තවත් රෝගීකට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා අපි තාමත් ගෞරවයෙන් යුතුව ඔබට මතක් කර සිටිනවා එන්න වේදිකාව අසලට දෙන්න ඔබේ සහයෝගය නාගොඩ රෝහලේ ඒ පිළිකායකගේ අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට එම මුදල් අපි යොදවන්නට සූදානම්ින් සිටින බව අප ඔබට මතක් කර සිටිනවා එසේනම් උස අඩි 90ක් පළල අඩි 96ක් විදුලි බුබුලු ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකින් මුළු කලුගන්තොට පුරවරයේම ඒකාලෝක කරන කලුගන්තොට මහා තොරණේ නැවත සූදානම විනිත සුරල් හඬ ඔබට මුසු කරලාන්නට ආරාධනා කරනවා අපගේ කිමිදුන්ට වේදිකාව බාර ගන්නට ඒ වගේම අපි ඔබට මතක් කරනවා සදහවතුනි සෑම විනාඩි 30කට වරක්ම අප ඒ විශේෂ දර්ශන